M ස්කන්ධයක් තියෙන වස්තුවක් තියෙනවා යාට තාප ශක්තිය සප වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා වැඩි වෙලා තීටා දෙක කියන උෂ්ණත්වයට පත් වෙනවා හරිද මේකෙදී සපයන තාප ශක්තිය අනුලෝමව සමානුපාතිකයි මොකටද උෂ්ණත්ව වැඩි වීමට ඒත් එක්කම සපයන තාප ශක්තිය අනුලෝමව සමානුපාතිකයි කාටද මෙයාගේ ස්කන්ධයට සපයන තාප ශක්තිය අනුලෝමව සමානුපාතිකයි කියන ලකුණ අපි අයින් කරලා ගන්නවා මොකද්ද C කියන නියමය දානවා C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව වැඩි කිරීම m theta තේරුණාද මේකෙන් අපි හදා ගන්නවා මෙන්න මෙහෙම h සමානයි mc theta පද දෙක හඳුන්වමු h කියන්නේ තාප ශක්තිය හරිද මනින්න මොන අයින්ගෙන්ද ජෝල් වලින් හරිද c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව තේරුණාද ඒක එකකේ අපි වෙනම කතා කරනවා theta කියන්නේ උෂ්ණත්ව වෙනස හරිද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගණන් වලට ගොඩක් වෙලාවට ඉන්නේ සෙල්සියස් වලින් හදන්න හරි මොනෝග කියලා පඩගාලා ෂොට් නෝට් එක වගේ දැන් ඕකේ C කියන්නේ මොකක්ද C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය එයාගෙන බෙදයක් ලියාගමු C කියන්නේ නිර්වචනය විශිෂ්ට තාප ධාරිතාවය කියන නිර්වචනය මෙහෙම දාගන්න C ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවේ යම් ද්‍රව්‍යක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙල්සියස් අංශක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ශක්තිය වේ යම් ද්‍රව්‍යක ස්කන්ධය සෙල්සියස් අංශක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ශක්තිය වේ හරි අපි මෙන්න මේක කරගමු අපි සූත්‍රය ගමු මොකද අපේ සූත්‍රේ h සමානයි mc theta දැන් මම මේක වෙනස් කරනවා උත්තරය විදිහට මම ගන්නවා c සමානයි h බෙදීම m theta c සමානයි h බෙදීම m theta හරිද දැන් මෙයාලගේ මම ඒක ගන්නවා h තාප ශක්තිය කියන්නේ ජූල් ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් උෂ්ණත්ව වෙනස කියන්නේ සෙල්සියස් මේකේ හදාගත්තම මට එනවා ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ළමයි විශිෂ්ට තාප ධාරිතාවය මොකද්ද ඒකකය වෙන්නේ තේරුණාද හරි දැන් අපි යමු ලියාගන්න මේකත් තාප ධාරිතාවය හරිද තාප ධාරිතාවය ලියාගන්න තාප ධාරිතාවය ඊළඟට තාප ධාරිතාවය වස්තුවක ස්කන්ධය विशिष्ट ताप धारावेहि वास्तविक सांदेहि विशिष्ट ताप धारावेहि
ගුණිතය වස්තුවක ස්කන්ධයේ විශිෂ්ටාපදාරිතාවේ ගුණිතය තාපදාරිතාවේ ලෙස හඳුන්වයි. තාපදාරිතාවේ ලෙස හඳුන්වයි. හරි බලන්න. තාපදාරිතාවේ සංකේතය S. තාපදාරිතාවේ කියන්නේ ස්කන්ධය වැඩි කරනවා මේ කාගෙන්ද? විශිෂ්ට තාපදාරිතාවේ. දැන් අපේ සූත්‍රයෙන් මොකද්ද? H සමානයි MC θ. MC කියන්නේ කවුද? තාපදාරිතාවය. විශිෂ්ට තාපදාරිතාවය ස්කන්ධයෙන් වැඩි වුණාම මොකද වෙන්නේ? තාපදාරිතාවය. එහෙනම් හරිද? එහෙනම් ඔයාට H සමානයි මේ දෙක වෙනුවට S θ. H සමානයි S θ කියන සූත්‍රයක් ගන්න පුළුවන් තාපදාරිතාවය ඇසුරෙන්. හරි. ඊළඟ ගමු වස්තු දෙකක් අතර තාප හුවමාරුව. වස්තු දෙකක් අතර තාප හුවමාරුව ළමයි. මෙහෙම හිතන්න. දැන් වස්තු දෙකක් අතර තාපය හුවමාරු වෙනවා කියලා හිතන්නකො. දැන් වස්තු දෙකක් අතර තාපය හුවමාරු. කොහොමද යන්නේ? ඔතන එක වස්තුවක් ඉන්නවා. එයාගේ උෂ්ණත්වය වැඩි. අනික එක්කෙනා එයාගේ උෂ්ණත්වය අඩුයි. තේරුණාද? අපි ගමු වස්තුවක්. මෙතන ඉන්න වස්තුවක්. මෙයාගේ උෂ්ණත්වය θ1යි. තව කෙනෙක් ඉන්නවා. එයාගේ උෂ්ණත්වය θ2යි. අනේ θ1 වැඩි කාට වඩාද? θ2කට වඩා. ඒ වැඩියෙන් දිනේම අනිත් අය දෙන්න හරි ආසයි. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා කියනවා බබා ඔයා මගේ ටික තියාගන්නකො. මට ඕන තරම් තියෙනවනේ. මේ පැත්තට මොකද කරන්නේ? තාපය දෙනවා. බාහිරයට තාපහානියක් නැත්තම් මොකක් නැන්ද? බාහිරයට තාපහානියක් නැත්තම් මෙහෙන් ලබා දුන්න තාපය සමානයි මෙයා විසින් උරාගත්ත තාපය. මෙයා ලබා දුන්න තාපය සමානයි මොකද්ද? අනිත් එක්කෙනා විසින් උරාගත්ත තාපයට. තේරුණාද? අපි මෙහෙම ගමුකෝක. දැන් ඒක ස්පර්ශ කරගන්නවා. ඒක මම ස්පර්ශ කරලා දෙන්නේ නැහැ. තාපය ගමන් කරලා දෙන්න. එතකොට දැන් උෂ්ණත්ව වෙනසව ගණන් හදාගමු. මෙයාගේ තියෙන්නේ දැන් පාර්ශව උෂ්ණත්වය θ. හරිද නැහැ. sorry. කාබනේ වස්තුවේ අවසාන උෂ්ණත්වය මොකද්ද? θ. හරිද? මෙයාට සාපේක්ෂව තාප ශක්තිය ගමු. මෙයාට සාපේක්ෂව ගත්තොත් H1 සමානයි MC උෂ්ණත්වය කොච්චර කියලා දෙනවද? මේක C කියලා ගමුකෝ. හරිද? මෙයා කියලා දෙනවා කියලා θ M එකක් කියලා ගමුකෝ. සම්බන්ධ වෙනස් කියලා θ එකරින θ මෙච්චර ප්‍රමාණයක් කියලා දෙනවා. තේරුණාද? ශක්තිය කොච්චර කියලා දෙනවද? θ එකරින θ ප්‍රමාණය. අනික කියන උරාගත් ප්‍රමාණය M2යි C2යි θ වලින් අඩු කරන්න ඕන. කීයක්ද θ? 2. M2යි C2යි θ වලින් දෙක ප්‍රමාණයක් යම් මකල දෙනවද? උරාගෙන දෙනවා. දැන් අපි කියවනේ බාහිරයට තාපහානියක් නැත්තම් මොකද වෙන්නේ? මේ ගලන ශක්තිය මොකද වෙන්නේ? සමානයි. ලබා දුන්න ශක්තිය සමානයි පිට කරපු ශක්තියට. බාහිරයට තාපහානියක් නැත්නම් මොකද වෙන්නේ? H1 සමානයි H2කට වෙනවා. තාපහානිය තියෙනවනම් ඒක වෙනව හදා ගන්න ඕනේ. හරිද? මේකෙන් ගන්න පුළුවන් M1 C1 θ එකරින θ සමානයි M2 C2 θ රින θ 2. පැහැදිලි කතාව ලියාගන්න එක. මේවා තියරි උඹලට ලියවලා දෙන්නේ. හරිද? මේ විභාගය ළඟ නිසා මතක් කරගන්න දවසක් දාලා ඔකට මේවා මතක
මෙතනදී මට කරන්න දෙයක් නැහැ. හරිද? මේවා ඡේද පිටින් මේවල හදලා තියෙන්නේ. බලන්න. ප්‍රශ්නයක් ලියවගමු. කිලෝ දෙකක ස්කන්ධයක් ඇති කිලෝ දෙකක ස්කන්ධයක් ඇති යකඩ කොටයක් කිලෝ දෙකක ස්කන්ධයක් ඇති යකඩ කොටයක් සෙල්සියස් අංශක 80ට රත් කර සෙල්සියස් අංශක 80ට රත් කර කිලෝ 3ක ස්කන්ධයක් ඇති කිලෝ 3ක ස්කන්ධයක් ඇති කිලෝ 3ක ස්කන්ධයක් ඇති සෙල්සියස් 10 පවතින සෙල්සියස් 10 පවතින වානේ කුට්ටියක් හා ස්පර්ශ කරයි වානේ කුට්ටියක් හා ස්පර්ශ කරයි වානේ කුට්ටියක් හා ස්පර්ශ කරයි පරිසරයට තාපහානියක් පරිසරයට තාපහානියක් පරිසරයට තාපහානියක් සිදු නොවේ නම් පද්ධතිය ළඟාවන අවසන් උෂ්ණත්වය පද්ධතිය ළඟාවන අවසන් උෂ්ණත්වය ගණනය කරන්න පද්ධතිය ළඟාවන අවසන් උෂ්ණත්වය ගණනය කරන්න ඒකට බලන්න යකඩවල විශිෂ්ට තාපධාරිතාවය 250 ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් හරිද මේ යකඩ ඒත් එක්කම වාහනේ වල විශිෂ්ට තාපධාරිතාවය 400 ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් එකට හරි ලියන්න හැදෙන ගානද ආයෙ පාරක් බලාගන්න ඔය ගාන හදන්නේ කොහොමද කියලා යකඩ විසින් පිට කරලා තියෙන තාපය උරාගෙන තියෙන කවුද වාහනේ විසින් යකඩ වලින් උෂ්ණත්වය වැඩි දුරයා තමයි තාපය පිට කරපු එකනා ආරය තමයි තාපය උරාගත්ත එකනා එතකොට මේක m එක 100ක මේක θ1 ට θ මෙහා m දෙක 100ක θ වෙන θ2 ස්කන්ධය දෙකයි විශිෂ්ට තාපධාරිතාවයේ 250යි මෙතන උෂ්ණත්ව වෙනස 80 සිට θ දක්වා වෙනස් වෙලා අනික යන ස්කන්ධය කිලෝ 3යි තාපධාරිතාවය 400යි θ 10ට තිබෙන θ දක්වා වැඩි වෙලා සුළු කරගත්තම ඔයාට θ වලට එනවා 30.5 සෙල්සියස් හරි ඊළඟ කාලය ගමු අපි තාපධාරිතාවය 300යි ජූල් කෙල්විනයට වෙන ජූල් කෙල්විනයට වෙන කෙල්විනය
celsius 320 celsius වෙන කැලරිමීටරයක් තුල කැලරිමීටරයක් තුල 20යි සෙල්සියස් කි පවතින 20යි සෙල්සියස් කි පවතින ජලය කිලෝ 2ක් පවතී 20යි සෙල්සියස් කි පවතින ජලය කිලෝ 2ක් පවතී මෙයට ජලය ඉවතට විසි නොවන පරිදි පරිසරයට තාපහානියක් නොවන පරිදි අනුවයි සෙල්සියස් වලට රත් කරන ලද 500යි ග්‍රෑම් රත් කරන ලද 500යි ග්‍රෑම් යකඩ ගෝලයක් හෙළනු ලැබේ පද්ධතිය ළඟා වන අවසාන උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 නම් යකඩවල විශිෂ්ට තාපධාරිතාවය සොයන්න එක පැත්තකින් දාගන්න ජලයේ තාපධාරිතාවය විශිෂ්ට තාපධාරිතාවය 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට දැන් බලන්න මේක මයික්‍රෝමීටර් ඉස්සරහු ආමාර මේක අපි සාමාන්‍යයෙන් ගන්න ඔය වගේ ගාන බලා ගන්න තාපධාරිතාවය 300යි ජූල් සෙල්සියසයට වඩා කැලරිමීටරයක් කියලා විස්තරය දීලා දෙන්න ගාන ලිව්වනේ මේක ළමයි ඔයගොල්ලෝ වරද්දගන්නේ ඔය යකඩ ගෝලයේ දානවනේ මේ ජලයේ සහිත කැලරිමීටරයට හරිද හරි කතාව ඇත්ත දැන් ඔකේ තාපය උරා ගන්න ජලය විතරක් නෙමෙයි ඕඩමත් තේරුම් ගන්න කපියලා තේ හදනවනේ නැත්නම් ඔරු වතුර එකක් ගන්නවා ඔරු වතුර එකක් අරගන්නවා යකඩ කෝප් එකට වතුර විතරද රත් වෙන්නේ කෝප් එකත් රත් වෙනවා එන මේක වානේ මොනවාදලි තාපදරවල තුදේක කැලරිමීටර් තුදේකට වඩා අඹ හරිද අඹ කැලරිමීටරයක් කියලා දානවා ඉතින් කැලරිමීටරයක් මොකක් කරනද මේක උරාගෙන හරිද කැලරිමීටර් කියන්නේ තමයි හදපු කප් එකක් වගේ එකක් එහෙනම් දැන් මේකවල
සම්පූර්ණ තාපයේ උරාගත ප්‍රමාණය කොතරද? යකඩ ගෝලය පිට කරන තාපය. මොකක්ද ඉන්නේ? යකඩ ගෝලය පිට කරන තාපය සමානයි ජලය ලබා ගන්නා තාපය. ධන කැලරි මීටරය ලබාගත් තාපය. ගොඩක් අයට ඕක හදද්දී අමතක වෙනවා මොකද්ද? කැලරි මීටරයක් මොනා කරනවාද? තාපය උරා ගන්නවා කියලා. දැන් දාමු අපි. හරිද? මේක දාමු යකඩ ගෝලයත් එක්ක යන්න දීලා තියෙනවා. ග්‍රෑම් 500ක් නේ. ග්‍රෑම් 500 කියන්නේ කිලෝ වලින් ගත්තොත් කොච්චරද? මම කෙලින්ම භාගයට දාගත්තා. හරිද? වැඩි කරා මම කැලරි මේ තාප දායකතාවය දන්නේ නැහැ. උෂ්ණත්ව වෙනස 90 ඉඳන් 40කට. උෂ්ණ වෙනස කොච්චරද? 90 ඉඳන් 40කට. මේ පැත්ත ගත්තොත් දෙක වැඩි කිරීම 4200යි. උෂ්ණත්ව වෙනස 40 රින 20. උෂ්ණත්ව වෙනස 40 රින 20. මේකට එකතු වෙන්න ඕනේ ඔයා. හරිද? තාපදායකතාවයේ තියෙන 200 දැන් කැලරිමීටරේ ඉඳලා තියෙන විශිෂ්ට තාපදායකතාවය වෙන්නේ මොකද තියෙන්නේ? තාපදායකතාවය. තාපදායකතාවය කියන්නේ MC ගුණිතය කීයද? 200යි. ඒක වැඩි වෙනවා මොකෙන්ද? වැඩි වෙනවා මොකෙන්ද? උෂ්ණත්ව වෙනස 20. හරිද? උෂ්ණත්ව වෙනස 20යි. හරිද? ඒ නිසා ඕක දැන් ඔයා සුළු කරගන්න. සුළු කරගත්තට පස්සේ ඔයාට මේකට එනවා 6960යි. 6960යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් එක. ලියන්න. ලියන්න. හරි. වරාගන්න. ලියාගන්න ඊළඟ ගාන PQR නැමැති වස්තුන් තුන PQR නැමැති වස්තුන් තුන අංශක 30යි සෙල්සියස් අංශක 30යි සෙල්සියස් 38යි සෙල්සියස් अंशक 30 सेल्सियस 38 सेल्सियस सह 42 सेल्सियस 42 सेल्सियस यान उष्णत्व वल पवते PHQ समान स्कंदद सांद्रते अतर QR PHQ समान स्कंदद QR समान स्कंदद मिश्र कल विट मिश्रणवल අවසන් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 හා 41ක් වේ. सेल्सियस अंश 33 හා 41ක් වේ. ඊළඟ P සහ R समान स्कंद मिश्र कल विट मिश्रणයේ අවසන් උෂ්ණත්වය
සමාන ස්කන්ධ මිශ්‍ර කළ විට මිශ්‍රණයේ අවසන් උෂ්ණත්වය ගණනය කරන්න ලියන්න සර්ව සම බඳුන් තුනක් ප්‍රමිලක දෙක සර්ව සම බඳුන් තුනක් ඉහත ද්‍රව දෙකෙන් සර්ව සම බඳුන් තුනක් ඉහත ද්‍රව දෙකෙන් බඳුනෙන් අර්ධයක් පිරෙනසේ පුරවා ඇත මෙහිදී ද්‍රවවල ස්කන්ධ සමාන නම් ප්‍රථමයෙන් Q බඳුන තුරට P ද්‍රවය සම්පූර්ණයෙන් පුරවා එන්පසු මිශ්‍රණය යොදා ගනිමින් R බඳුනේ ඉතිරි ආර්ධය පුරවනු ලැබේ. ඉහත ද්‍රව තුනේම විශිෂ්ට තාපධාරිතා එකිනෙකට සමාන නම් අවසානයේ R බඳුන ලබා ගන්නා උෂ්ණත්වය ගණනය කරන්න ඒත් එක්කම ඉහත සියලු අවස්ථාවලදී පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරිනු ලබයි. ඔය ගාන කරලා අද හවස හෙට දෙන්නකෝ. හෙට හවස 6 වෙන්න කලින් ගෲප් එකකට දාන්න. ට්‍රින් කොයිඩ ගම්පායකට ඊට පස්සේ 2026 වෙනම හදලා තියෙන ගෲප් එකකට අර විශේෂ අධ්‍යාපනයේ ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයි මේ ගෲප් එකට හරිද? අන්නේ සියලු ගෲප් ටිකට දාන්න. හරිද? තමන්ගේ තමන් අදාළ ගෲප් එකකට දාන්න. දැන් ඒක මෙහෙම කියලා තමන්ගේ ගෲප් තුනක් ඉන්නවා නම් තුනටම දාගෙන යන්න එපා. ඒ වගේ ලොකු කෝල්ඩ් කරන්න එපා. සාමාන්‍ය ඉතින් ලොකු කෝල්ඩ් කරන්න. තේරුණාද? දාන්න දැම්මට පස්සේ මම ඔකේ අනිද්ද ආන්සර් එක කතා කරනවා. එතකොට වැඩ කරන්නේ මම ගාන දෙනවා මම හදනවා. ඒ නිසා ගාන ඉස්සරහ හදලා දාපුවා